අද වීඩියෝ එක ගෙනාවේ අතනම් පැහැදිලි කිරීමක් කරන්න තමයි. මම මඩපුවක් දාන ආකාරය ගැන වීඩියෝ එකක් ගෙනාවා. ඔයාලා බලපු අයත් ඇති. නොබලපු අය ඒ වීඩියෝ එක බලන්න. මම ලින්ක් එක පහළ දාලා තියෙනවා. මඩපුවක් දාන ආකාරය ගැන මුලින් ඉඳලා කියලා දෙනවා මේ වීඩියෝ එකේ. මම අද වීඩියෝ එක ගෙනාවේ මඩපුවක් වලින් මම ගත්ත ආදායම ගැන පැහැදිලි කිරීමක් කරන්න. ගොඩක් කට්ටිය ඇහුවා මඩපුවක් දාන එක සාර්ථකද වාසිදායකද කියලා. මම ඒක ගැනත් පැහැදිලි කිරීමක් කරන්නම්. මම ටබ් ටිකක මඩපුවක් දැම්මා. ඒ ටබ් වලින් එක ටබ් එකක් විතරක් මම උදාහරණයකට අරන් පැහැදිලි කිරීමක් කරන්න හිතාගෙන ඉන්නේ. මම මඩපුවක් වීඩියෝ එකේ කිව්වා ටබ් එකකට පුවක් 3500ක් 4000ක් දාන්න පුළුවන් කියලා. ඒත් මාසයක් විතර යනකොට පුවක් වල ලෙලි හීනි වෙනවා. එතකොට තවත් පුවක් දාන්න පුළුවන්. ටප් එකකට හරියටම දාන්න පුළුවන් පුවක් ගන්න තමයි 5500ක් විතර දාන්න පුළුවන්. මම අත්දැකීමෙන් කියන්නේ 5500ක් හරියටම දාන්න පුළුවන් පුවක්. මේ මඩ පුවක් දාපු ටබ් වලින් එක ටබ් එකක් විතරක් උදාහරණයකට අරන් මම පැහැදිලි කිරීමක් කරන්නම්. මම එක ටබ් එකකට පුවක් 5500ක් ඇතරම දැම්මා. මට මුදල් හදිසියක් කියලා පුවක් ටික මට දෙන්න වුණා. මම පුවක් දුන්නෙත් පුවක් 3000ක් 7 ගානෙත් පුවක් 2500ක් 8.50 ගානෙත් තමයි මම දුන්නේ පුවක්. මම පුවක් වීඩියෝ එක දාලත් ඇත්තට මාස 7ක් විතර වෙනවා. මම පුවක් ටික ඇත්තට මාස 7ක් මගේ ළඟ තියාගත්තා. හරියට ගහන අදලා බලද්දී මම එක ටබ් එකකින් රුපියල් 42250ක් අරන් තියෙන එක ටබ් එකකින් මම පුවක් ටික දීලා පුවක් ටික ඇත්තටම දුන්නෙත් මුදල් හදිසියක් කියලා මම. මගේ ඇත්තටම ප්ලෑන් එක තිබ්බේ පුවක් ටික ඔක්කොම නුවරඑළියට අරන් ගිහලා දෙන්න. ඒත් ඒක බැරි වුණා ඇත්තටම මේ කොරෝනා වසංගතය නිසා. ඒක මට දෙන්න සිද්ධ වුණේ ආසන්නතම නගරයට තමයි මට දෙන්න උනේ. මගේ ප්ලෑන් එක තිබ්බේ ඇත්තටම නුවරඑළියට ගිහිල්ලා නුවරඑළිය නගරයට තමයි පුවක් ටික දෙන්න හිටියේ මම. මම පුවක් ටික දුන්නා රුපියල් 7 ගානේ 8.50 ගානේ. ඒත් ඔයාලා ඇත්තටම දන්නවද දැන් අපේ පැත්තේ මේ පැත්තේ පුවක් ගෙඩියක් කීයද කියලා? පුවක් ගෙඩියක් කඩවල විකුණන්නේ ඇත්තටම රුපියල් 20 ගානේ. දැන් අපේ පැත්තේ විකුණන්නේ මම රුපියල් 2.50 ගානේ රුපියල් 3 ගානේ පුවක් කරන් ඇත්තටම 42250ක් එක ටබ් එකකින් මම මුදල ගත්තා. මම තව ටබ් දැම්මා. ඒ වගේමුත් මුදල ගත්තා. මම හොඳ ලාභයක් ගත්තා ඇත්තටම පුවක් වලින්. මඩ පුවක් දාන එක වාසි කියන්නේ ඇත්තටම ලේසි. කරුංක වුණත් පුවක් කරුංක වෙන් කරගන්න ඕනනේ. ලෙල්ලෙන් වෙන් කරගන්න ඕනේ. ඒකට අමාරුයි. මේකේ තියෙන ඇත්තටම පුවක් වල වතුර ටික අයින් කරන්න විතරයි. ඒක ඇත්තටම ලේසි. මඩ පුවක් ඇත්තටම දෙන දවසෙත් මඩ පුවක් ටික එළියට අරන් වතුර බාල්දි 5ක් ගාලා මඩ පුවක් ටික දෙන්න තියෙන්නේ දෙන කෙනෙක්ට. කිසිම කරදරයක් නැහැ. තව මතක තියාගන්න මඩ පුවක් දාද්දි වතුර අයින් කරන්න ඕනේ ඇත්තටම සති දෙකෙන් දෙකට වගේ. ඒ වගේම මතක තියාගන්න ටබ් එකේ කට වහද්දි හොඳ ඝනකම් ඉටි කවරකින් සිදුරු නැති හොඳ ඉටි කවරකින් වහන්න ඝනකම් නැත්තම් මදුරු කීටයෝ බෝ වෙන්න පුළුවන්. මදුරු කීටයෝ බෝ වුණොත් ටබ් එකේ තියෙන වතුර ටික අයින් කරලා පුවක් ටිකත් එළියට අරන් පුවක් බෑග් වල තියෙන පුවක් බෑග් කටවල් ලියන්න යන්න එපා. බෑග් උඩට එහෙම වතුර බාල්දි 3-4ක් හරලා ටබ් එකත් අස්සේ අස්සට හොඳට වතුර ටිකක් දාලා ඒකත් හොදලා ඇරලා ආය පුවක් ටික එහෙම බෑග් ටික දාලා ගල් ටික තියලා වතුර පුරවලා ආය හොඳ ඉටි කවරකින් වහලා දාන්න. එතකොට හරියනවා. ගොඩක් කට්ටිය කියලා තිබ්බා මදුරුව බෝ වෙනවා. මදුරුව බෝ වෙන්නේ නැහැ. ඇත්තටම හොඳට කට වැහුවොත්. හොඳට කට වැහුවොත් ඇත්තටම මදුරුව බෝ වෙන්නේ නැහැ. කිසි ප්‍රශ්නයක් නැතුව හොඳ ලාභයක් ගන්න පුළුවන් දෙයක් තමයි ඇත්තටම මඩපුවක් කියලා කියන්නේ. මම ඇත්තටම ගත්තේ ලාභයත් එක්ක බැලුවොත් මේ මඩපුවක් දාන එක ඇත්තටම වාසි කරුංග දාන එකට වඩා. මොකද මඩපුවක් 5500කින් මම 40000ක් ගත්තා අතර එක ටබ් එකකින්. ඒත් එහෙම නෙමෙයි කරුංග දාද්දි ඇත්තටම ප්‍රශ්න තියෙනවා කරුංග දානකොට. කරුංග ගෙඩිය ලෙල්ලෙන් වෙන් කරගන්න එක දැන් මැෂින් තියෙනවා. මැෂින් නැති කට්ටිය ඇත්තටම ඒක වෙන් කරගන්න ගොඩක් වෙසක් දරන්න ඕනේ කරුංග. අනික
කරුංකා කිලෝ 10ක් ගන්න තියෙනවා නම් ඇත්තරම ඒක තලලා ඉවර වෙද්දී එක්ක කිලෝ එකක් පුස්කාලා නැත්තම් අස්සේ පළුදු වෙලා අස්සේ මොනවත් නැහැ. ඒ වගේ තියෙනවා. ඇත්තට මඩ පුවක් දාපුවාම එහෙම දෙයක් වෙන්නේ නැහැ. පුවක් ගෙඩිය ඇත්තටම හොඳටම තියෙනවා. දැන් මේ පේන්නේ මම ගත්තේ මඩ පුවක්. ඔක්කොම ලොකු පුවක් තමයි දැම්මේ. ඒ දාපු විදිහටම තියෙනවා, කිසිම වෙනසක් වුණේ නැහැ. දුර්ගන්ධයත් අඩුයි කුරුඳු කොළ දාලා තියෙන ඉඳ. මම කියන්නේ කරුංග දාන එකට වැඩිය ඇත්තටම මඩ පුවක් දාන එක වාසි. මොකද කිව්වොත් හොඳ ලාභයක් ගන්න පුළුවන්, හොඳ ලාභයක් ගන්න පුළුවන්. තව මඩ පුවක් දාද්දි සැලකිලිමත් වෙන්න මම අර කියපු දේවල් ගැන. කට හොඳට වහන්න. නැත්තම් මදුරු බෝ වෙන්න පුළුවන්. මේ වීඩියෝ එකෙන් ඇත්තටම යමක් ගත්තා නම් ඔය කට්ටිය ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් එකක් දාන්න. මම රිප්ලයි කමෙන්ට් එකක් දානවා අනිවාර්යෙන්. කමෙන්ට් එකත් බලන්න මම දාන එකත්. තව සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000 ගහන්න ඇත්තටම මට තව ටිකක් ඕනේ. ඒකට සපෝට් එකක් දෙන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න. එකතු වෙන්න. ඉස්සරහට ඇත්තටම හොඳ ආදායමක් ගන්න පුළුවන් වීඩියෝස් ගොඩක් දානවා. ගෙදර ඉඳලා හොඳ ආදායමක් ගන්න පුළුවන් වීඩියෝස් ගොඩක් දානවා. එහෙනම් බුදු සරණයි. අපිත් එක්ක එකතු වෙන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉස්සරහට වීඩියෝ ගොඩක් දානවා. වැදගත් වෙන වීඩියෝ එකේ ඇත්තටම ප්‍රශ්න තියෙන්න පුළුවන්. මොකද මම එඩිට් කරන්නේත් හැමදේම කරන්නේ ෆෝන් එකෙන් නිසා. යමක් ගත්තා නම් ගොඩක් සතුටුයි. එහෙනම් බුදු සරණයි. අපි ගියා. ඊගා වීඩියෝ එකෙන් හම්බ වෙමු.